ලංකාවාසී සියලුම දෙනාට යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මම කතා කරන්න යනවා ආගම කියන මාතෘකාව යටතේ තමයි යම් දෙයක් කතා කරන්න යන්නේ. විශේෂයෙන් මේ ජනාධිපතිතුමාගේ ආගම ගැන තමයි මම මේ අද කතා කරන්න යන්නේ. මොකද මේ ජනාධිපතිතුමා කිසිසේත්ම ජනාධිපති වෙයි කියලා කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් අද නෙමෙයි ලෝකේ ආරම්භයේ ඉඳලාම තිබෙනවා. ලෝකේ ආරම්භය ගන්නකොට අපි දකිනවා මේ දාවිත් රජ කෙනෙක් හිටියා. දාවිත් කියලා රජ කෙනෙක් හිටියා. ඉතින් මේ දාවිත් රජතුමා බැටළුව බලන ගමන් තමන්ගේ සහෝදරයින්ට රොටි දෙන්න යනවා. සහෝදරයෝ යුද්ධ කරන තැනට ආහාරයක් දෙන්න යනවා. යන වෙලාවේදී තමයි මෙයාගේ අතේ කැට පොල්ලක් තියෙනවා. ගල් ගෙඩි පහකුත් තියෙනවා. මෙයාට පුළුවන් වෙනවා ලොකු යෝධෙක් බිමට දාන්න. ඒ හේතුව නිසා මිනිස්සුયો ඔහු දක්ෂයෙක් හැටියට තෝරගන්නවා. තෝරගෙන ඊට පස්සේ පසු කාලීනව දෙවියන් වහන්සේ ඔහුව රජෙක් හැටියට පත් කරයි කියලා සුදු බයිබලේ තියෙනවා. මේ කිතුණු මූලාශ්‍රය තුල තියෙනවා. ඒකින්ද මම මේ ආගම ගැන කතා කරනවා. ආගම කියන්නේ මොකක්ද කියලා මිනිස්සු හරියාකාරව නොදැන මේ කටයුතු කරනවා. ආගම හඳුනගන්නේ ක්‍රියාව අනුවයි කියලා මම දකින්නේ. ඉතින් කොහොම නමුත් මේ මුල්ම කාලෙදී ජනාධිපතිතුමාගේ භාර්යාව ගැන මේ ආකාරයේ දේවල් හොයන්න පටන් ගත්තා. අන්තිමේ කිව්වා එයාගේ පුංචි අම්මා තමයි එයා බැඳලා ඉන්නේ කියලා. ඒත් මම නම් දැක්කේ නෑ මේ නායකයා මේ මට අපහාස කරා මට නිඳා කරයි කියලා මම ජනාධිපති මට එහෙම කරන්න පුළුවන්ද කියලා මේ ජනාධිපතිතුමා කලබල වුණේ නැහැ. ඉතින් මම දැක්කා තවත් දුරට යනකොට එයාගේ විවාහය ගැන භාර්යාව ගැන හෙව්වා. ඊට පස්සේ කුලිය ගැන හෙව්වා. ඊට පස්සේ රැකියාව ගැන හෙව්වා. ඊට පස්සේ මෙයා ගමේ කොයි ගමද කියලා හෙව්වා. ඔය වගේ නොයෙක් ආකාරයෙන් හෙව්වා. බෞද්ධ දර්ශනය තුල මම දකිනවා ඇත්තටම නායකයෙක් පහළ වෙනකොට කාලයේ දීපයේ දේශයේ කුලයේ මව් බලලා මේ ලෝකෙට බුදුහාමුදුරුවෝ පහළ වුණයි කිව්වා. ඒ නිසා වෙන්න ඇති මං හිතන්නේ අර හාමුදුරු කෙනෙක් කියලා තිබුණා අඩු කුලයේ කෙනෙක් මොනාටද ජනාධිපති වෙන්න හොඳ නැහැයි කියලා. උනොත් මෙහෙමයි කියලා මොකද්ද තිබුණා කියලා එහෙම කතාවකුත් මේ සමාජ මාධ්‍ය තුල මම දැක්කා. ඉතින් කොහොම නමුත් මේ හැම දෙයක්ම හෙව්වනේ ජනාධිපතිතුමාගේ භාර්යාව කවුද කියලා හෙව්වා. භාර්යාව කවුද කියලා දැන් බොහෝ දෙනෙක් දැනගන්නවා. මම දන්න විදිහට භාර්යාව කියන්නේ ඔහුට සිද්ධ වුණා ඔහුගේ සහෝදරයෙක් විවාහ වෙලා හිටියේ භාර්යාවගේ වගකීම් බාර ගන්න. මේ ඇත්තටම බයිබලේ නම් ඊටාම කියන්නේ හොඳ දෙයක් තමයි වැන්දපුවක් බලා ගන්න එක. ඒ වගේම අසරණ දරුවෝ බලා ගන්න එක. මේ දේ දෙවියන් වහන්සේ දකින්න ඇති ඊටාම හොඳ ක්‍රියාවක් ඒක. ඒක හැබැයි මේ ලෝකේ කිසිම තැනක නුණු දෙයක් නොවේ. ඔයිට වැඩි දේවල් තියෙනවා ඉතින් නේද? මිනිස්සුන්ගේ ඒවා පැත්තකින් තියලා මේ දේ බලනකොට ඒක නීති අනුකූලයි. මොකද පුරුෂයෙක් ඉන්න භාර්යාවක් නෙමේ ඔහු විවාහ කරගත්තේ. ඉතින් ඒ විවාහය නීති අනුකූලයි. ඒක තව කෙනෙකුට කරන්න කියන්න දෙයක් නෑ. සමහර විට අපේ අය මේ පහුගිය දවස්වල කිව්වා වගේ මේ එහෙම වෙලා තිබුණොත් නඩුවකුත් දාන්න බැරි නෑ. අනිත් පැත්තෙන් ජනාධිපති කෙනෙකුට මේ වැන්දපුවක් විවාහ කරගන්න බැහැයි කියලා මේ ව්‍යවස්ථාවේ නැතුව ඇති. තිබුණා නම් ඒකත් අරගෙන මොන හරි දෙයක් අපේ අය කරයි. දේශපාලනේ කතා කරනවත් නෙමෙයි ජනාධිපතිතුමා උසස් කරලා කතා කරනවත් නෙමෙයි. කිසිම දෙයක් නෑ. මම අද කතා කරන්නේ ජනාධිපතිතුමාගේ ආගම ගැන. එතකොට මේ ආගම කියන එක මිනිස්සු නොඑක ආකාරයෙන් මං කිව්වේ බෞද්ධ දර්ශනයේ විදිහට තමයි බෞද්ධ නායකයා පහළ වුණේ. ඒතර කිතුණු නායකයා කොයි විදිහට පහළ වුණේ කියලා දැන් මම දැක්ක අර තොටවත්ත මහත්තයාම කියනවා මේ කිතුණු නායකයා කොට අපි පිළිගන්නේ අපේ ස්වාමින් වහන්සේ හැටියට යේසුස් වහන්සේ නම් යේසුස් වහන්සේගේ තාත්තා දෙවියන් වහන්සේ කියලා අපි කියනකොට හරියට කලබල වෙලා තියෙනවා. එහෙම නෙමෙයි මෙහෙම තමයි මරියතුමිය ගැබ් ගත්තේ කියලා එක මූලාශ්‍රවල ලියලා තියෙනවලු. හැබැයි සුද්ධ වූ බයිබලය කියන මූලාශ්‍රය තුල නම් ලියලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ බලෙන් දෙවියන් වහන්සේ මේ ලෝකෙට එසේත් නැත්නම් මරියතුමිගේ කුස තුල මේ යේසුස් කියන
අපේ ස්වාමීන් වහන්සේ අපේ නායකයා බිහි වුණා කියන එක තමයි තියෙන්නේ. දැන් එතනදී දැක්කේ නැහැ අපි මේ ලෝකෙට බිහි වුණායින් පස්සේ යේසුස් වහන්සේ එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට ආවයින් පස්සේ උන්ගේ ආගම් ගැන වෙන වශයෙන් කියනවා බුදුහාමුදුරුවෝ බුද්ධ ආගමෙන් යේසුස් වහන්සේත් කිතුණු ආගමෙත් කියලා වෙන් කරගත්තා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙන්න ගැන නෙමෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ජනාධිපතිතුමාගේ මොකද්ද මේ ආගම කියන එක. ආගම කියන එක ආත්මය ගලවා ගැනීමේ මාර්ගය. එහෙමත් අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් මෙතනදී මේ ආත්මය ගලව ගන්න නම් අපිට කරන්න බොහෝ කාරණා තිබෙනවා. තම තමන්ගේ ආත්ම තම තමන්ට ගලවනවා මිසක් ගලව ගන්නවා මිසක් එක වෙනත් අයගේ ආත්ම තව කෙනෙකුට ගලවන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි මම දන්නේ. මොකද මේ ආගම ගැන බලනකොට මේ ආත්මය ගැන බලනකොට ආත්මය කියන්නේ හුලන් ටිකක්. මේ මිනිස්සුන්ට මේ දිව්‍යන් වහන්සේ ජීවනයේ හුස්ම හෙළුවා කියනවා මැටි පිටට. අපිට ඒක ඉතින් පිළිගත්තා හෝ නැතා හෝ මේ හුස්ම ටික තමයි මිනිස්සෙක්ගේ ශරීරයේ ජීවනයේ ලැබිලා තියෙන්නේ. හුස්ම ටික ගියාම ශරීරය මැරෙනවා. එහෙනම් මෙතනදී මම කතා කරන්න යනවා ජනාධිපතිතුමාගේ ආගම මොකක්ද කියන එක තමයි කතා කරන්න යන්නේ. ආගම ක්‍රියාවට දාපුවම පණ ඇති මිනිස්සෙක් ආගම කියන්නේ මනුස්සත්වය. එහෙම නැත්නම් ආගම කියන්නේ යම් මිනිස්සෙක්ගේ ජීවිතේට සහනයක් සමාදානයක් ලැබෙනවනම් එතන තමයි ආගම තියෙන්නේ. සමාදානයක් නැති තැන ආගම නැහැ. හරි? ඊටාම සමාදානයක් තියෙන්න ඕන අපේ ආගම තුල. ඒ කියන්නේ අපේ ආත්මය තුල ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසීම, පමන දන ක්‍රියා කිරීම යන කාරණා තියෙනවා නම් මේක තමයි ආගම. ඉතින් මේ ආගම අපි දැක්කා බයිබලයේ තුල යේසුස් වහන්සේට තියෙනවා. යේසුස් වහන්සේ කියන්නේ මේ ක්‍රිස්තියානි ක්‍රිස්තුස් කියන ආලේපලත් නිල නාමයක් දාලා තියෙනවා යේසුස් වහන්සේට. නමුත් ඒ නිල නාමය තුල ඉන්න මනුස්සයාගේ ජීවිතේ ප්‍රේමය තිබුණා, ප්‍රීතිය තිබුණා, සමාදානය තිබුණා, ඉවසීම තිබුණා, පමන දැන කටයුතු කිරීමේ ගුණාංග ඔහු තුල තිබුණා. ඒ වගේම මෙතනදී මේ ගුණාංග තමයි ආගම කියලා කියන්නේ. මිනිස්සු බලාපොරොත්තු වෙනවා දැන් ඒකත් මේ පුද්ගලයා අපේ ආගම කෙනෙක් වෙන්න ඕන. එතකොට අපේ ආගමේ කෙනෙක් වෙනවා විතරක් නෙමෙයි බලාපොරොත්තු වෙනවා අපේ ආගමේ ස්ථාන වලට යන්න ඕනේ. සුදු ඇඳ ගන්න ඕනේ. ඒ වගේ තමයි මේ අපි පිටතින් බලාපොරොත්තු වෙන ආගම. පිටස්තර ආගම ඒකයි. නමුත් මෙතනදී ඒක නෙමෙයි ඊට එහා ගිය වගකීමක් මේ මෞංකාර දෙවියන් වහන්සේ විසින් මේ නායකයාට දීලා තියෙනවා. නායකයෙක් කිව්වහම පිටතින් ඔහුගේ ක්‍රියාකලාපය නෙමෙයි අපිට වැදගත් වෙන්නේ ඇතුළාන්ත ක්‍රියාකලාපය. ඒ ඇතුළාන්ත ක්‍රියාකලාපය ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්නේ Tamanටමයි. එතනදී අපිට යම් දේවල් උපකාරී වෙනවා අපේ ඇතුළාන්ත මනුෂ්‍යයා ගොඩනගා ගන්න. ඒ මනුෂ්‍යයා කොයි වගේ කෙනෙක් වෙන්න ඕනේද? ඇත්තටම හරි ආගමක් අදහන මිනිස්සෙක් ක්‍රියාවෙන් තමයි පෙනෙන්නේ. ඒ කියන්නේ අපි වචනෙටත් කියනවා ආගමක් ධර්මයක් නැති මිනිස්සු. එහෙම නැත්නම් 6 4 නොදන්නා වූ මිනිස්සු. එතකොට 6යි 4යි කියලා අපි හිතන්නේ දසපනත ගැනයි. එතකොට දසපනත දන්නේ නැති මිනිස්සුෙකුට මේ නායකත්වයේ හිටින්න බෑ. ඒ කියන්නේ ඇත්තටම ආගම දහම කියන්නේ මෙතනදී යම් කිසි ක්‍රියාවක් කියන එකයි මම දකින්නේ. මේ ක්‍රියාව තුලින් තමයි මේ ඔප්පු කරලා පෙන්වුවේ ආගමික නායකයෝ අපි මේ ආගමට නායකත්වය දෙනවා කියලා පෙන්වුවේ ක්‍රියාව තුලින්. හරි? ක්‍රියාව තුලින් තමයි පෙන්වුවේ. ඒක මම දකින විශිෂ්ටම නායකයා මේ පොළවේ යේසුස් වහන්සේ. මිනිසෙක් හැටියට මම දැක්කා යේසුස් වහන්සේගේ මනුෂ්‍යත්වය. ඔහුට යුනිෆෝම් එකක් තිබුණේ නැහැ. ඔහුට ආවේනික යුනිෆෝම් එකක් තිබුණේ නැහැ. ඔහු හඳුනා ගන්න ඔහු තුල වෙනම මේ බැජ් එකක් තිබුණේ නැහැ. යුනිෆෝම් එකක් තිබුණේ නැහැ. සැබෑ නායකයා දෙවියන් වහන්සේගේ සේවකයා තුල. මම දකිනවා ඇත්තටම
මේ අපේ ජනාධිපතිතුමා ළඟත් මේ නැහැ මොනවාද යුනිෆෝම් එකක් නේද? එයා එතෙන්ට ඔබින පමණ දැන ක්‍රියා කරනවා. මම දැක්ක මේ ටයි කොට් ඇඳලත් ඉන්නවා. ඊට විශේෂයෙන් මම දකින්න දෙයක් තියෙනවා මේ පොකට් දෙකක් තියෙන ෂර්ට් එකක් දාගෙන යනවා. මේක තමයි එතුමා ළඟ තියෙන නිල මේ ඇඳුම කියලා මට වෙලාවකට හිතෙනවා. ඒකේ මොකක් හරි සැඟුණු අර්ථයක් තියෙනවද කියන මම එච්චර දුරට දන්නේ නැහැ. පොඩ්ඩක් ඔය ගැනත් අහලා තියෙනවා. නමුත් ඊට වඩා දෙයක් මම එයින් ඔබ්බෙට ගිය දෙයක් දකිනවා. මොහු තුල තිබෙනා වූ ප්‍රධාන ගුණාංගය තමයි මේ ඉවසීම පමණ දැන ක්‍රියා කිරීම. මොහුගේ ආගම හොයන අයට මම කියන්න කැමතියි මොහු ළඟ තියෙන විශේෂ ආගම තමයි මනුස්සත්වය. මනුස්සත්වය එහෙම නැත්නම් පමණ දැන ක්‍රියා කිරීමේ ගුණාංගය ඔහු තුල තිබෙනවා. ඒ කියන්නේ මේ අපේ රටේ සියලු වැසියන් තෝරා බේරා ගන්නේ නැතුව එක විදිහකට මගේ පක්ෂ නිසා මෙහෙම කරන්න. මොකද මම මේක දැක්ක නිසායි කියන්නේ. කිසිසේත් මේ අය කිව්වේ නෑ අපේ පක්ෂයට මෙහෙම කරන්න, අනිත් පක්ෂවල අයට මෙහෙම කරන්න, ඒ අයට විතරක් දෙන්න, මේ අයට විතරක් දෙන්න කියලා. මම ප්‍රධානම මේ ආණ්ඩුව පත් වුණායින් පස්සේ මේ යම් දෙයක් බෙදා ගන්න හොඳ අවස්ථාවක් ආවා මේ විපතටපත් වෙච්ච මිනිස්සුන්ට යම් දේවල් බෙදන්න. ඒ වෙලාවේ එතුමා බෙදා ගැනීමේදී කිසිම මොනම හේතුවක් නිසාවත් මන් දන්නේ එතුමා වටේ ඉන්න අයගේ මොන ප්‍රතිපත්ති සහ මොන දේවල් තිබුණාද කියලා. කෙලින් එතුමා ජනමාධ්‍ය තුල කතා කරා මේ දේ තමයි කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕන ප්‍රධාන දේ? මේ මිනිස්සුන්ට මේ සම්පූර්ණ ගේ කැඩිච්ච අයට මෙහෙම කියලා එයා ලොකු චක්‍රලේඛනයක් මේව කරලා දෙන්න ඕන පොදුවේ දීම ගැන කතා කරා. ඇත්තම සැබෑ නායකයෙක් තුල තිබෙන්න ඕන ගුණාංගය එක තමයි. ආගම කියන්නේ මේ ඉන්න හැමම මිනිස්සෙක් මේ ඇත්තටම නැති බැරි දුර්වල නැති වුණා වූ බැරි වුණා වූ අපහසුවට ලක් වුණා වූ මිනිස්සුන්ට කොයි විදිහටද ක්‍රියා කරන්න ඕනි කියලා. ඒ හින්දා ඔහුගේ ආගම එකයි. ඔහු යම් වෙලාවක අපි දැක්කේ නෑ මේ මොනවාද පත් වෙච්ච ගමන් මේ අහවල් තැන තමයි මම ගිහිලා දිවුරුම් දෙන්නේ. එහෙම නැත්නම් අහවල් පන්සල තමයි මම නායකත්වය දරන්නේ. අහවල් පල්ලියට තමයි මම නායකත්වය දරන්නේ. අහවල් තැන තමයි මම කටයුතු කරන්නේ. අහවල් ඇඳුම තමයි මගේ ඇඳුම කියලා එහෙම කටයුත්තක් මම දැක්කේ නෑ එතුමා තුල. එතුමා තුල තියෙන මනුස්සත්වය තමයි මම තාම දැක්කේ. හරි? කිසිසේත්ම මං එතනින් ඔබට යමක් දැක්කේ නැහැ. ඒකින්ද ඔහුගේ ආගම මට හොඳටම පැහැදිලි. ඔහුගේ ආගම මනුස්සත්වය කියලා. ඒ වගේම මේ නායකයා දෙවියන් වහන්සේ සැබෑ නායකයෙක් පත් කරනකොට එයා ඉපදුනේ කොතනද? කුලය කොතනද? එයාගේ ඒවා කිසි දෙයක් උන්වහන්සේට අදාළ නැහැ. උන්වහන්සේ පත් කරපු උන්වහන්සේ මේ ලෝකේ පත් කරන කිසිම නායකයෙක්ගේ ඒ පිටස්තර දේවල් බලන්නේ නැහැ. උන්වහන්සේ බලන්නේ ඇතුළාන්ත ස්වභාවය. ඒ ඇතුළාන්ත ස්වභාවය තුළ ඊටාම ආගමික මනුස්සත්වයේ ගුණාංග මෝ තුල තිබෙනවා. ඒකින්ද වෙන් කරගන්න උත්සාහ ගන්න එපා. බෞද්ධයෙක් වෙන්න ඕන. හරිද? දැන් මිනිස්සු කතා කරනවා එක එක දේවල් වලට මේ මැටි රූප වලට ගල් පිල්ම වලට වන්දනා කරන්නවත් ඒවා ළඟට යන්නවත් ඒවා සමග ගනුදෙනු කරන්නවත් කියලා කිසිම ආගමක නැහැ. ඒකින්ද ඒක ඉච්චර දුරට ගණන් ගන්න එපා. මිනිස්සු කියනවා ඉතින් සුනාමි කාලෙත් මේ මැටි රූප ඉතුරු වුණා. දැන් මේකෙදිත් මැටි රූප ඉතුරු වුණා. අපි ඒවට ගෞරව කරනවා. මොකද මේ මෙයයි කියලා අපි හඳුන්වනවනේ. නමුත් හිතන්න එපා අපිත් මැටි ගොඩක් නම් වතුරට ගහගෙන යන්නේ නැහැ. අපි මැටි ගොඩක් නෙමෙයි අපි මිනිස්සු නිසා අපිට දුක දැනෙනවා, වේදනාව දැනෙනවා. තව මිනිස්සෙක් බේරගන්න වතුරට පැනලා හරි බේර ගැනීමේ අපි දැක්ක එක අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ දෙන්න ගහගෙන යනකොට වතුරට පැනලා බේරගෙන තියෙනවා. ඒක මේ වීඩියෝ එක වෛරල් වෙනවා මේ සමාජ මාධ්‍ය තුල. එතකොට ඒ අම්මා කොච්චර උතුම් අම්මා කෙනෙක්ද මේ ජල පාරට ගහන් යන ළමයිව බේරගන්න පැන්න එක. එක්කෙනෙක් නෙමෙයි තව කී දෙනෙක් ඔය වගේ පැන්නද? අපි දැක්ක මීට ප්‍රථම අර පාලමකින් ගෑනු කෙනෙක් පයින්නකොට කවුද කියලා දන්නේ නැහැ. තව තරුණයෙක් ගිහිල්ලා අපේ හමුදාවේ සෙබලෙක් ගිහිල්ලා පැනලා බේරගෙන තියෙනවා. මේ ජායල ඔය වගේ සිද්ධියක් වුණා ඔය වගේ පැනලා මිනිස්සු බේර ගන්නවා. ඉතින් මේ ඒ කියන්නේ මැටි රූපයක් නෙවෙයි නිසා මිනිස්සු තුල තියෙන ගුණාංග. හරි? මේ වෙලාවේ මම අර මේ නැවතත් මම කතා කරනවා ජනාධිපතිතුමාගේ මූණෙන් අපි දැක්ක මොනතරම් ඒ ජනාධිපතිතුමාගේ හදවතට මේ දේවල් දැනුණාද කියලා. දෙවියන් වහන්සේගේ වචනේ යේසුස් කියන මේ ස්වාමියා එමෙන්න නායකයා ජීවත් වුණේ එහෙමයි. ඔහු පහත් සැනින් පටන් අරගෙන රජ මැදුර දක්වාම මිනිසෙන්ට දේශනා කළේ මේ මොනවද?
තමන්ගේ ජීවිතේ අන් අයට කොහොමද ප්‍රේම කරන්නේ? අන් අයව කොහොමද ගලවා ගන්නේ? අන් අයට කොහොමද උදව් උපකාර කරන්නේ? ඒ ආගම ධර්මයේ තුල තියෙනවා එයාගේ ජීවිතේ දුන්න කියලා අනිත් අය උදෙසා. එයා දීලා පෙන්නුවා කියලා තියෙනවා. සමහර වෙලට මේක විශ්වාස කරන්න බැරි කාරණාවක් වෙන්න පුළුවන්. නමුත් අපි විශ්වාසයෙන් දකිනවානේ ගොඩක් මිනිස්සු මං කිව්වේ අම්මා ජීවිතේ දුන්න දරුවෝ දෙන්න බේරගන්න. සමහර වෙලට අම්මා හිතුවේ නෑ මාවත් ගහගෙන යයිද ඔය ගහගෙන ගියාවි කියලා. ඒ අම්මා හිතුවේ නෑ. මිනිසෙක් තුළ තිබෙන මනුෂ්‍ය ගුණාංග තමයි මේ ආගම කියලා කියන්නේ. මේ ආගම තුල අපි දැක්කා මේ මම අවසන් කරන්න යනවා. දිව්‍යන් වහන්සේගේ වචනේ තියෙනවා ලියන්නන්ට පරිසවරුන්ට ඒස්වංශ කියන නුඹලා සුදු කළ සොහන් ගැල වලට සමානයි කියලා. ඒ කියන්නේ සොහන්ගේ ඊට අලංකාරයි. සොහනක් අවට මල් හිටවලා තියෙනවා, හුණු ගාලා තියෙනවා, ෆොටෝ එකක් දාලා තියෙනවා, හරිම ලස්සනයි. නමුත් ඒක ඇතුලේ තියෙන්නේ මොනවද? කුණු. ඒ වගේ ආගම දහම කියලා ප්‍රසිද්ධියේ සුදු ඇඳගෙන එහෙම නැත්නම් වෙන වෙන පාට වලින් සැරසිලා පල්ලි වලට පන්සල් වලට ගිහිල්ලා මේ ඇතුළාන්තේ වැරදි තියාගෙන ඇතුළාන්තේ පක්ෂ ભેද, ಜಾති ભેද, කුල ભેද, ආගම් ભેද පවත්වන එක නෙමෙයි ආගම කියන්නේ. ආගම කියන්නේ ಜಾති ආගම් කුල ભેදයකින් තොරව යම් මිනිසෙකුගේ අවශ්‍යතාවය තේරුම්ගෙන ඒ අවශ්‍යතාවයට උපකාර කරන එක තමයි මේ ආගම කියන්නේ. ඉතින් මේ ජනාධිපතිතුමා තුල තියෙන ගුණාංගය ජනාධිපතිතුමා බුද්ධ ආගමේ ඉන්න සිල් ගන්න වඳින්න පහන් පත්තු කරන්න එතුමාට උපතින් ලැබුණා වූ යම්කිසි ධර්මතාවයක් ඇති. ඒ ධර්මතාවයේ ධර්මිෂ්ඨකම කියන්නේ අතුලාන්තෙන්ම උහුට අවශ්‍ය වුණා මේ අපේ රටට මේ මෙච්චර ඔයාලා දකිනවා හිස් බණ්ඩාගාරි විතරක් නෙමෙයිනේ මේ වෙනකොට ලොකු ණය බාරකුත් එක්ක මේ රට බාරගත්තේ එතුමා මොනවා කරන්නද තියාගෙනද? මොකද එතුමාට වෙන අය වගේ ඉඩම් තිබුණාද විකුණන්න වලව් තිබුණාද තැම්පත් වෙච්ච දේවල් තිබුණාද පිටරට ධනයක් තිබුණාද නැහැ. එතුමා මේ දේවල් බාරගත්තේ Tamanට තිබුණා වූ මේ හැකියාව එහෙම නැත්නම් Taman හිතුවා මේ දේවල් මට මගේ ඉන්න රැලක් ඉන්නවා මට මේ දේ මෙහෙම කරන්න පුළුවන්. ඕකේ සිතේ තිබුණා උසස් ආකල්ප නිසා තමයි ඔහු මේ රට බාරගත්තේ. මේක මේ විදිහට යම්කිසි ආකල්ප ගණනාවක් ඔහු ගොඩනගාගෙන ආවා. ඒ ආකල්ප ජයග්‍රහණය කරන අවස්ථාවක් තමයි මේක. හිස් බණ්ඩාගාරේ දැන් පිරෙන්න පටන් අරන් තියෙනවා. හරි? එතකොට ඔහු ණයතුරුස් බේර ගන්නත් අවස්ථාවක් ලැබෙයි. මම හිතනවා මම නම් ඉල්ලනවා මේ අපේ නායකාරයෝ මේ වෙලාවේ ණය ගැන කතා කරන්න එක නෑ මේ දැන් අපේ රට විපතටපත් වෙලානේ. ඒක නිසා මං හිතන්නේ ණය ගැන කතා කරයි කියලා. නමුත් අපි මේ ණය ටිකත් ගෙවන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලා කාලා බීලා ඉඳලානේ අපි ණය ටික ගෙවන්නේ. ඒකින්ද අපේ හොඳ අවස්ථාවක් අපේ රටට හම්බුණා. අපිට විපතක් පැමුණුණා. අපි මේ විපත ගැන කනගාටු ප්‍රකාශ කරනවා. අපේ රටේ සමහර වැසියෝ අපේ අතරින් වෙන් වෙලා ගියා. ඒ ගැන කනගාටු ප්‍රකාශ කරනවා. නමුත් මේ වෙලාවේ මේ ආගම, දාම, කුලය, පවුල හොයන අයට මම මේ කතා කරන්නේ බලන්න හොඳ මූලාශ්‍රයක් තියෙනවා සුදු බයිබලේ. ඒ කියන්නේ මේ මූලාශ්‍රය ඇතුලේ රටක නායකයෙක් තුල තිබෙන්න ඕන ගතිගුණ තියෙනවා. රජ කෙනෙකුට තිබෙන්න ඕන ගතිගුණ තියෙනවා. ඒ ගතිගුණ අපි ළඟ තියෙනවද? නේද? දාවිත් රජතුමාට යුනිෆෝම් එකක් දුන්නාම යුද්ධෙට මේක ඇඳලා යුද්ධෙට යන්න කියලා එයා කැමති වුණේ නැහැ. මොකද ඔහු තුල තිබුණු ගුණාංගය තමයි මේ බොහොම නිදහස් ඇඳුමක් ඇඳගෙන බොහොම සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන කැටපොල්ලයි ගල්ගෙඩි පහයි අරගෙන යන එක. උට හොඳ විශ්වාසයක් තිබුණා තමන් අතේ තියෙන කැටපොල්ල සහ ගල්ගෙඩි පහ. ඒ වගේ අපේ ජනාධිපතිතුමා පල්ලි නොගියට පන්සල් නොගියට දේවාලේ කෝවිල් නොගියට නොයනවම නොවේ. ඔහු තුල හොඳ ගුණාංගයක් තියෙනවා ප්‍රේමය, ප්‍රීතිය, ඉවසීම, සමාදානය, පමණ දැන ක්‍රියා කිරීම. හරි? කාටද කළ යුත්තේ කාටද නොකළ යුත්තේ? කවුද මනුස්සයෝ කවුද අමනුස්සයෝ කියලා තේරුම් ගැනීමේ බුද්ධියක් තියෙනවා. හොඳ අධ්‍යාපනයක් ඔහු ලබලා තියෙනවා. ඒ අධ්‍යාපනය තුලින් රැස් කරගත්තු දේවල් තියෙනවා. ඒ වගේම උපතින්ම ඔහු ඉපදුනා වූ පවුලේ ඔහු ජීවත් වුණු ආකාරය ඔහු ලෝක රටේ දැක්ක දේවල් ඒ ගොඩාක් අත්දැකීම් තියෙනවා. දැන් මිනිස්සු අත්දැකීම් නැහැ. ඔහුට තියෙනවා කෝච්චිය ඇතුලේ ව්‍යාපාර කරනකොට ඔහු ඒ ව්‍යාපාර අත්දැකීම ලබලා තියෙනවා.
ඊගාවට ඔහු මේ අර JP කලබල කාලේ මේ රට තුල සිදුවෙන්නා වූ සටන් වලදී ඔහු දැක්ක මිනිස්සු කොයි ආකාරයේද අසරණ වුණේ කොයි ආකාරයේද අනාථ වුණේ කොහොමද ඒ තත්ත්වය කියලා. ඒකින්ද ඒ අත්දැකීම් ඔහු පෞද්ගලික ජීවිතයට එකතු කරගත්තු අත්දැකීම්. ඊගාවට විශ්වවිද්‍යාලයේ තුලදී ජනේලෙන් පැනලා ගිහිල්ලා හරි රාත්‍රී කාලේ හරි ඔහු මොනවා හරි අත්දැකීමක් එකතු කරගෙන තියෙනවා. මේ සියලුම අත්දැකීම් තමයි ඔහුගේ ආගම. ඒ කියන්නේ කොහොමද මිනිසෙක් නගා සිටවන්නේ? කොහොමද මිනිසෙකුට නැගිටින්න උදව් කරන්නේ? කොහොමද මේ මිනිස්යාගේ ගුණාංග ආකල්ප වෙනස් කරන්නේ? වෙනසගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. අපි අන් අයගේ දේවල් අරගෙන අපේ දරුවෝ අපි අපේ දේවල් කියලා ගොඩනගාගත්තු ගොඩක් අය ඉන්නවා. මම දකින්න ගොඩාක් අය ඉන්නවා. ගොඩාක් නායකයෝ මම නායකයෝ ආශ්‍රය කරලා තියෙන නායකයෝ දැකලා තියෙනවා. මම දැකලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි මම අවුරුදු 16න් 17න් මම දැකලා තියෙනවා ආනමඩු ආසනයේ හිටිය අපේ නායකයෝ. 77 මම දේශපාලනේ පටන් ගත්තේ දේශපාලනේ කටයුතු කරන්න පටන් ගත්තේ කොහොම හරි කියනවා නම් ඒ 77 මේ ජේ.ආර් ජනාධිපති වුණු වෙලාවේ තමයි මම මේ දේශපාලනයට අත ගැහුවේ. ඒ කියන්නේ අනමඩු ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ඒ ආසනේ දිනුවේ. එතකොට මගේ ඡන්දේ නැහැ උනාට දේශපාලනේ පටන් ගත්තා. පටන් ගන්න හිතුනේ මට මේ අපේ තාත්තගේ දේශපාලන නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ බණ්ඩාරනායක පවුලට බොහෝම ගරු කරන කෙනෙක් තමයි අපේ තාත්තා. ඉතින් ඉහළ බණ්ඩාරනායක මහත්තයාට ගරු කරන කෙනෙක්. එතන අපේ තාත්තා තමයි එවකට සාකා සමිතියේ සභාපති හැටියට කටයුතු කරේ. ඒ වෙලාවේ මම දේශපාලනේ පටන් ගත්තා. නමුත් මම දේශපාලනේ අතෑරියේ සුදු බයිබලයේ මගේ අතට අරගෙන මං කාලයක් යනකොට මට තේරුණා මේ යහපත් නායකයෙක් ඉන්නවනම් නායකයාට උදව් කරන එක දේශපාලනේ නෙමෙයි. මේ නායකයාට මේ වෙලාවේ මං උදව් කරන්න ඕනේ කියලා මං උදව් කරන එක දේශපාලනේ නෙවෙයි. දේශපාලනේ කියන්නේ ඒක දේශපාලනේ කියන එක ඊට වඩා වෙනස් ආකාරයකට තමයි අපේ රටේ නායකයෝ දැන් දකින්නේ. දේශපාලනේ කියන්නේ අමුතු විදිහට දකිනවා. මෙන්න සැබෑ දේශපාලන නායකයෙක්. මොහු තුල ආගමක් නැහැ. මොහු මන් දැක්කේ නැහැ සුදු ඇඳගෙන හාමුදුරුවෝ රවට්ටන්න යනවා. පල්ලි වලට ගිහලා ස්වාමිලා රවට්ටනවා. ඒ තුල හාමුදුරුවන්ව රවට්ටලා හාමුදුරුවන්ට තමන් හොඳ ආගමික නායකයෙක් කියලා පන්සලේ ඉන්න ඡන්ද ටික ගන්න. පන්සලේ තියෙන. එතකොට ඊගාවට පල්ලි වලට රිංගලා ඒ ඡන්ද ටික ගන්න. එහෙම නෙමෙයි තමන් හරි දේ කෙරුවොත් හරි නායකත්වයක් හම්බ වෙනවා. ඒ නායකත්වය ගැන කතා කරනවා නම් අපි දකිනවා දැන් මේ වෙලාවේ මේ විපතේදී ප්‍රධානම නායකයා තමයි ගමේ ග්‍රාමසේවක. ග්‍රාමසේවකව පාලනය කරන ප්‍රාදේශීය ලේකම් හරහා ඒ ප්‍රාදේශීය සභාව. එතකොට ඊගාවට ප්‍රාදේශීය සභාව ඊගාවට മന്ത്രി. ඕන් ඉහළට යන විදිහේ. ඒක മന്ത്രി ඉන්නවා. മന്ത്രിට ඇමති. ඇමතිට යහින් අගමැති. අගමැතිට යහින් ජනාධිපති. දැන් ජනාධිපතිට ඉහළ ඉන්න නායකයා මම දකින්නේ පරමාධිපත්‍රය නේද? අපි මේ ජනතා ඡන්දකින් තමයි ජනාධිපති එන්නේ. ඒකින්ද ජනාධිපති පත් කරපු මේ මහ ජනතාවට ජනාධිපති කරන දේ නොකරන දේ අනුව තමයි ඊගාව ඔහු ජනාධිපති බවට පත් වෙන්නේ. ඒ කියන්නේ සැබෑ නායකත්වයක් තියෙන්නේ කාටද? මේ අපි රට වැසියන් වන අපිට මේ ඡන්දේ පරමාධිපත්‍ය කියන්නේ ඒකයි. ඒක නිසා ඒට එහා නායකයෙක් ඉන්නවා කියන එක අමතක කරන්න එපා දෙවියන් වහන්සේ. ඒට එහා ඉන්න නායකයා තමයි දෙවියන් වහන්සේ. ඒකින් තොටවත්ත මහත්තයා අහනවා දෙවියන් වහන්සේව මැව්වේ කවුද කියලා. ඒකට ප්‍රධානම හරිම උත්තරේ තමයි පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ හිටියා කියලා. එතකොට එහෙනම් ප්‍රාග් ඉතිහාසයක් තියෙනවා දෙවියන් වහන්සේ ගැනත් බයිබලයේ ලිව්වේ නැතුවට යම් හැඳින්වීමක් යම් තැනක් තියෙනවා. ඉතින් අපි එච්චර දුරට අපි යන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ ਸਰව බලධාරී. උන්වහන්සේ තමයි සැබෑ නායකයෙක් පත් කරන්න නිසා සැබෑ නායකයෙක් පත් කිරීම සහ පහ කිරීම. ඒක නිසා අනුර බණ්ඩාරනායක පවුලේ හිටියේ එකම දරුවා කියලා ඔහුට මේ රට පාලනය කරන්න අවසර දෙවියන් වහන්සේ දුන්නේ නැහැ. ඇයි ඒ? එහෙනම් දියණියෙකුට දුන්නා. චන්ද්‍රිකා බණ්ඩාරනායක. තේරුම් ගන්න ඕනට. ඇයි ඒ? ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ. දෙවියන් වහන්සේට
මේ යම් දෙයක් බාර ගන්න පුළුවන්කම තියෙනවා නම් හරියට දෙනවා. කුලේ මලේ වැඩක් නැහැ. ආගම දහම වැඩක් නැහැ. උන්වහන්සේ බලන්නේ නායකයාගේ ඇතුළාන්තේ. ඒකින්ද ආගම කියන්නේ මනුස්සත්වයේ සහ එහෙම නැත්නම් පමණ දැන ක්‍රියා කරන පුද්ගලයා තමයි සැබෑ නායකයා. හරි? සැබෑ ආගම පමණ දැන ක්‍රියා කරන්න ඕන. අපිට වැඩක් නැහැ ඔහු යන්නේ පල්ලියටද පන්සලටද කෝවිලටද ඔහු දෙන්නේ කොහටද ඡන්දේ කියන එක නෙමෙයි. යම් මිනිසෙක් වැටිලා හිටියෝ. ඔහුව නැගිටින කෙනා තමයි යහපත් සාමාරිතයා කියලා අපේ බයිබලයේ කියනවා. වැටිලා ඉන්න මිනිස්සයව ගිහිල්ලා තට්ටු කරලා උඹේ ජාතිය මොකද්ද උඹේ කුලය මොකද්ද උඹගේ ආගම මොකද්ද කියලා අහලා ඔහුව ස්පිරිතාලයකට ගෙනියන එක නොවේ යහපත් ක්‍රියාව කියන එක සුදු වූ බයිබලයේ ඇතුලේ පෙන්නලා තියෙනවා. කවුරු වුණත් වැටිලා ඉන්නවනම් ඔහුට තුවාල වෙලා තියෙනවනම් ඔහුගේ ජීවිතය බේරා ගැනීම තමයි සැබෑ ආගම. ඒක නිසා මේ වෙලාවේ කිසිසේත්ම අපි හරි මේ ජනාධිපතිතුමාගේ ආගම මොකද්ද කියලා අපි දැක්කා මොහු ක්‍රියා කරන ආකාරය තුල. මින් ඉදිරියටත් මේ කටයුතු වලදී හරියාකාරව තමන් ඉන්න තැන ඉඳලා මේ manussත්වයේ නාමයෙන් ඒ ආගම දහම කුමක් වුවත් ආගම දහම කියන එක පැහැදිලිව අපි දකිනවානේ manussත්වයේ කියලා. ඒකින්ද මේ manussත්වයෙන් හරියාකාරව ගමන් කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම මොහුගේ භාර්යාව කවුද කුලය මොකද්ද මෙයා ඉන්නේ කොහෙද මෙයා රම්බණ්ඩගේ කොල්ලා එහෙම නැත්නම් මෙයා මොනවාද කෝච්චියේ ව්‍යාපාර කරපු මිනිස්සයා එහෙම නැත්නම් මෙයා ආවල් ගමේ ඉපදිච්ච කෙනා මේවා කිසි දෙයක් වැදගත් නැහැ. මේක මේ යේසුස් වහන්සේ මොනවාද ගවලනේ ඉපදුනා කියලා මේ වෙනකොට යේසුස් වහන්සේ දැකලා නැති මේ ලෝකවාසී සියලු දෙනාම වැඳ නමස්කාර කොච්චර කරනවද? එහෙනම් උන්වහන්සේ වගේ කෙනෙක් එනවා කියලා දෙවියන් වහන්සේ ආදම්ගේ ඉඳලා අනිත් අයට කියනකොට ස්වාමින් වහන්සේගේ නාමයෙන් යාඥා කරපු සෙනඟ කොච්චරක් ඉන්නවද? ඒ වගේ තමයි මේ ක්‍රියාවේදී ආගම කියන්නේ මෙන්න මේකයි. මේ සුද්ධ වූ බයිබලයේ ආගමක් දහමක් සටහන් වෙලා නැහැ. ඒකින්ද මේකට මම ගොඩාක් ගෞරව කරන මූලාශ්‍රයක්. මේ ගෞරව කරන්නේ වෙන දෙයක් ඉඳන් මේ manussත්වයේ නාමයේ මිනිස්සෙක් කෙසේ මේ පොළොව මත ජීවත් විය යුතුද කියලා මේ මූලාශ්‍රය මත තිබෙනවා. ඒකින්ද මේ මූලාශ්‍රය තුලින් මිනිස්සෙකුට ආගමක් තෝරගන්න පුළුවන්. ආගමක් තෝරගන්න පුළුවන්. ආත්මය මිනිස්සෙක්ගේ ගලවගන්නේ ශරීරය ගලවගන්නේ උදව් කරන්නේ මිනිස්සෙන්ට ප්‍රේම කරන්නේ කොහොමද කියන එක මේ මූලාශ්‍රය තරම් වෙන කිසිම මූලාශ්‍රයක නැහැ. ඒකින්ද මම අවසාන වශයෙන් දිව්‍යන් වහන්සේගේ වචනයට ගරු කරමින් මේ ජනාධිපතිතුමාගේ ආගම නම් manussත්වයේ කියන එක මම පෙන්නනවා. යම් කෙනෙකුට ජනාධිපතිතුමාගේ ආගම උප්පැන්න සටහන් වෙලා නැති හින්දා හොයාගන්නම අවශ්‍ය නම් ඔහුගේ ක්‍රියාව දිහා බලන්න ඔහුගේ ආගම ඔබට ඒ හොයන කෙනාට සොයාගන්න පුළුවන් වෙනවා. ස්තුතියි.